පුළුවන්. මේ දැන් මොකද දැන් දාන මේ ඒක සම්මුතිය දින එක දැන් තියෙන මොකද අත්‍යවශ්‍යනේ. අත්‍යවශ්‍යම දෙනවා කියන්නේ මම මේ අනුන්ට ලක්ෂ තුනම මාලා. මොන ඉංගල වැඩත් අත්‍යවශ්‍යම දීපේ දෙන්නේ එමනේ ඉවඩි උඩට යන්න දෙන්න ඕනේ. ව්‍යාපාර කරලා රැකියාව කරලා මේ මිනිසුන්ට ගේන්න පුළුවන්. අපි නගර සභාව මොකදන්න ආදායම කොතන කියලා. බිලියන 19ක් බිලියන 19ට අධිකයි. ඒක නගර සභාවේ සේක 12000ක් ඉන්නවා. ඒතර මේ පරිපාලනය කරන මේ සේක තව ගන්න පුළුවන්. දැන් බලන්න ප්‍රයිවට් වල දීලා තින්නේ මේ නගරේ කුණුවද ඉන්න. තව රැකියාව වල ගන්න බැරිද? රජයේ රැකියාව නැද්ද මේකේ? අපි මුදු වයිඩ් එක අපිට අහුවෙන්නේ නැද්ද? අපිට සංවර්ධනය කරන්න බැරිද? හැබැයි මේ හැම එකම කරන්න පුළුවන් නායකවරුන් අපිට අභියෝග කරන්න. උඹට ජාතික වැඩ පිළිවෙල අපි කරන්නට අපි කියලා දෙනවා. අපිට තියෙනවා හැකියාව. දැන් ඔයගොල්ලෝ දන්නවා දැන් ඔය ලංකාවේ දාලා තියෙනවා මේ ආණ්ඩුවෙන් දාලා තියෙනවා ග්‍රීන් ශ්‍රී ලංකා කියලා. ඔය ජනාධිපතිතුමාගේ මම හිතන්නේ පුතා බඳින්නේ කියලා ඒක මාව මෙන්නවා මෙතනට ජනාධිපතිතුමා ඒ තුමාට මේ ක්ලීන් කරන්නට කියලා දුන්නා. ඔබ මතක තියාගන්න මේ රට හදනවල මූලික පටන් ගන්න ඕනේ. සෞඛ්‍ය අංශය ශක්තිමත් කරන ආරක්ෂණ ශක්තිමත් කරන්න ඕනේ. පොලිස් නිලධාරියෝද ඒ ආරක්ෂණ පඩි වැඩි කරන්න ඕනේ. එහෙනම් මේ කයිකස සුද්ධ කරන සෞඛ්‍ය කම්කරු පඩි වැඩි කරන්න ඕනේ. අන්න ඒකට මේ නගර ලක්ෂණ අන්න ඒකට සංචාරක වෙන්නේ.